මාත් එක්ක ඔය ගොල්ලෝ එකතු වෙලා ඉන්නනේ අපේ පුංචි කාලේ ලස්සන කරපු Pirates of the Caribbean ෆිල්ම් එක ඇතුලේ සවාරියක් ගිහින් එන්නේ. එහෙනම් ඔය ගොල්ලට මාත් එක්කම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අත්තත මම මේ ගමන යන්නම මුහුදු කොල්ල කාර ඇදුමක් හොයාගත්තා. යාළුවනේ ඔයා මේක විශ්වාස කරන්නේ නැහැ. මම කොහොම හරි ටෙලිපෝට් වුණා. මට හිතෙනවා මම ඉන්නේ ටෝටූගවල කියලා. සද්ද කරන්න එපා. මගේ පිටිපස්සේ ඇත්ත මුහුදු කොල්ලකරුවන්ගේ සටනක් සිද්ධ වෙනවා. මේ තැන භයානකයි. මම ඇත්තටමයි අහන්නේ ඔයාලට බය හිතෙන්නේ නැද්ද? මගේ නම් කකුල් දෙකත් එක්ක වේවලනවා. අනේ දෙවියනේ. මීදුමේ තියෙන ඒ සෙවණැල්ල දිහා බලන්න. ඒක බ්ලැක් පර්ල් එකද? මට නම් හිතාගන්නත් බෑ. ඒකමද කියලා. මොකද ඒක ඒ තරමට භයානක පාටයි. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මම දැන් මේක දිගේ උඩට නගිනවා. කාට හරි මාත් වුණොත් මම ඉවරයි. ඒත් මට කැප්ටන් ජැක්ව බලන්නම ඕන. පරිස්සමින් යමන් පුතේ. නැත්තම් ඔබට මුහුදේ ගිලිලා මැරෙන්න තමා වෙන්නේ. හරි මම දැන් නැව උඩ ඉන්නේ. මේගොල්ලෝ මිනිස්සුયો වගේ නෙමෙයි පෙන්න්නේ. මට නම් හිතෙන්නේ මෙයාලට මොකක් හරි සාපයක් කරලා වගේ. හරි. ඔයාලා ඒක දැක්කද? අද එළිය වටුනහම එයාගේ අතට සැකිල්ලක් වුණා. මේක ඇස්ටෙක් ශාපය. නැව ඉබේම එළවෙනවා. ගෝ කැප්ටන්. මේක නම් තත්පරෙන් තත්පරේ භයානක වෙනවා. මට ඇතුලෙන් කටහනක් අහෙනවා. මාර හුරුපුරුදු කටහඟක්. මම පොඩ්ඩක් එබිලා බලන්න යන්නේ. අපි බලමු ඒ කවුද කියලා. එයා කැප්ටන් ජැක් ස්පැරෝ. හැබැයි එයා ඉන්නේ හොඩටම වැදිලා. හරි. මම කොහොම හරි නැවෙන් බැස්සා. මට ජැක්ව බලන්න ඕන වුණා. දැන් ඒ ආසාව නැති වෙලා මගේ යාළුවා. මම අදට සමුගන්නවා. ආයිබෝන්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.